සකුන්තලාක්කේ කොහොමද ඉතින්? දුකින් ඉතින් ජීවත් වෙනවා. මගේ පුතාට අවුරුදු 19 2021 ජනවාරි 11 මගේ පුතා යාළුවොත් එක්ක ගියයි කියලා කියන මූදේ නාන්න මූදේ නෑවයි කියලා කියනවා. අද වෙනතුරු දරුව නෑ. මං මේ වෙනකන් එයා හොයන එක තමයි කරන්නේ. මට ඉන්න පුතාලා 3 දෙනෙක් ලොකුම පුතා තමයි නැත්තේ. මං හැම මොහොතක් ගානේ හිතන්නේ අය කොහෙන් හරි හොයා ගන්න හැකි කියලා. සාත්‍තර හදහන් හැමදේම බලනවා. බලන හැම දෙයකින් දරුවෝ ජීවත් වෙනවා කියලා. ලංකාවෙන් පිට කියලා තමයි කියන්නේ. අරන් ගිහිච්ච අය බේරගත්තේ නෑ. දරුවා බෝට්ටුවකින් බේරගෙන අරන් ගිහිල්ලා කියලා තමයි කියන්නේ. මං ගෙවන හැප්පත අප්පරයම දුක තමයි දැනට එයාට සෙට් කවි කියනවා. දැනට සෙට් කවි කියන බෝධි පූජාව කරන මට කරන්න නැහැ. ළඟ නැති හන්ද සෙට දෙන එක විතරයි ඉන්න දැනක සෙටක් වෙලා මතක් වෙච්ච දවසක හරි අම්මා හොයන් ගෙදර එන්න කියන එක තමයි මගේ උදේ හවායක පැතුම. දරුවගේ තාත්තා මොනවද කරන්නේ? ලෑ මාට්ටේ වැඩ කරන්නේ. එයා මේ ඉවරද මේ දරුවට චූට් දෙවණියගේ පන්දරේට සුබ පතලා සෙට් පතලා අයියල් මල තුන් දෙනාටම දානයක් දුන්නා. ඒ වෙලාවෙත් ලොකු පුතාට සෙට් පැදුවේ කරේ. දරුවගේ ෆොටෝ එකක් තියෙනවද ඔයා ගාව? තියෙනවා. මං උදේ හවස ෆෝන් එක නෑ ෆොටෝ එක අරන් එනවා උදේටයි දවල්ටයි. මං ෆොටෝ එක බලලා තමයි අහන්නේ පුතේ ඔබ උදේට කෑවද දවල්ට කෑවද කියලා මං අහනවා. මට කෝල් කරලා අහන්න විදියක් නෑ ඉන්න තරම් දන්නේ නැති අන්න. මට ෆොටෝ එක පෙන්වන්න පුළුවන්ද? පුළුවන්. මේ තමයි අම්මගේ ලොකු පුතා. ওই ෆොටෝ එක මං ගෙදර ලොකු කරලා හදලා තියෙනවා ඉතින් මං ওই ෆොටෝ එක අරන් එනවා හැමදාම බෑග් එකේ දාගෙන මට උදේ හවස මං ඕක බලනවා. ගෙදර ගිය ගමන් ෆොටෝ එක අත ගාලා ලොකු ෆොටෝ එක බිත්තිය ගාවට ගිහලා මම ගෙදර ආව පුතේ ඔයා කවදද ගෙදර එන්නේ කියලා මං හැමදාම අහනවා. උදේට නැගිට පැතුරෙන් ගිහලා අහන්නේ යාගේ පුතා නැගිටින්න good morning මගේ පුතේ කියලා මං හැමදාම කතා කරනවා. වතුර පොදක් බොන්න කියලා මං එයාට කියන පුතේ තේ බිව්වද කියලා මං අහනවා. මට ඒක දැන් පුරුද්දට ගිහිල්ලා මගේ ගෙවෙන තප්පරයක් ගානේ මං ඒ ගැනම තමයි කතා කරන්නේ. අනිත් දෙන්න ළඟ ඉන්න මට එයයි ළඟ නෑ. අම්මේ දැන් ඔයාගේ හිතේ 100ට 200ක විශ්වාසයක් 11000ක විශ්වාසයක් තියෙනවා දරුවා වෙන රටක හරි වෙන කොහේ හරි ජීවතුන් අතර ඉන්නවා කියලා. හැබැයි අපි ස්වභාව ධර්මයට අවනත වෙලා ඔයාගේ හිත කොහොමද හදාගන්නවා? හිත හදාගන්න ඕනේ. ඔයා ශක්තිමත් වෙන්න ඕනේ. හැමදාම කඳුළු බිබී ඉන්න බෑනේ අම්මේ. එයා වෙන රටක හිටියත් එයාට ඔයා වඳුන ගන්න බැරි මොකක් හරි අසනීපයක් හැදිලා තියෙනවා නම් එයාට උණු අනතුරත් එක්ක එයාට එන්න බෑනේ. හැමදාමත් ඔයාට ඔය දුක විඳින්නත් බෑනේ. නේද? හැමදාමත් ඔයාට අනිත් දරුවෝ දෙන්න ගැන හිතන්න නැතුව ඉන්න බෑ. ඒකේ දරුවන්ටත් කරන අසාධාරණයක්නේ. අපි හිත හදාගමු. තව try කරමු. අනිවාර්යයෙන්ම අපිව බලන් ඉන්න කෙනෙක් මේ දරුවව දන්නවනම් මොන රටක හිටියත් අපිට කියන්න අපිට කෝල් කරන්න නේද? හැබැයි එහෙම නැත්තම් අපි ඇත්තට මූණ දීලා හිත හදාගන්න ඕනේ අම්මේ. ඒක තමයි මට ඔයා වෙනුවෙන් කියන්න තියෙන එකම දේ. අම්මා කෙනෙක්ට දරුවෙක් ගැන හිතන්න එපා කියලා මට කවදාවත් කියන්න බෑ. හැබැයි අපි හිත හදාගමු. කොහොම හරි try කරලා හිත හදාගමු. අතරමාරක් ගෙවුණා. එන්න තුවාල රිදුණු මිසක් හොඳ වෙන්නේ නෑ. මං දන්නේ එක දෙයයි. එක්කො මෙයයි ගෙදර එන්න ඕන. එහෙම නැත්නම් මම මැරෙන්න ඕන මේ දේ අමතක වෙන්න. මේ දුක නිවන්න නැත්තම් වෙන දෙයක් නෑ. මං දන්න තරමේ මගේ ජීවිතේ එකම දුක මේක. මේ අය කවද කරි ආ දවසක මං සතුටින් ඉඳී නැත්නම් ඉතින් මරණ සුරාට මේ දුකෙන් මම මැරේ. මට කියන්න තේරෙන්නේ නෑ. මං අනිත් දෙන්නට සාධාරණයක් කරන්නේ නෑ. මගේ දෙන්නට මගේ පණතරි ආදරේ. මගේ දරුවෝ තුන්දෙනා මගේ මම මෙයාට පුදුමාකාර කියන්න තේරෙන්නේ නෑ. ඇයි කියන එක මං එයාත් ඒ වගේ අවුරුදු 19ක් වුණාට හෙවණැල්ල වගේ මගේ පස්සේ හිටියා. මගේ ළඟ හිටියා. මට අකී කරුණේ නෑ. මගේ මොන හේතුවකටද කියලා දන්නේ නෑ. මේ අය මාව දාලා කොහෙද ගියා. මට කියන්න තියෙන අත් දෙක එකතු කරලා වැදලා කියනවා. මගේ පුතා ඉන්න තරම් දන්නවනම් මට දන්නන්න. මගේ තොරතුරක් දෙන්න. මගේ දුක නිවන්න පුළුවන් කෙනෙක් ඉන්නවා. මට